ඉන්නේ රියෝක. ඔව්. ඇයි මොකද කෙල්ලන් දාන්නේ? නවත්තන්න කියලා කිව්ව නේද? කීපාරක් කිව්වද? ඈ? මේ නෙමෙයි. කීපාරක් කිව්වද ඔබ? නවත්තන්න. ඉතින් ගහදි මේ ආවේ. නෑ මේ දෙන්න මම. ඔය අවුරුදු 3-4ක් ඇද්ද ඔය මැරලා යනවා. ඒක දන්නවද ඔයා? ප්‍රමාණ කොමිසමෙන් ප්‍රමාණ අධිකාරීන් දැනුවත් කරන මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියන එක. ඒ අනුව තමයි අපි අද දින මම හිතන්නේ මේ බස් රථ පරීක්ෂාව සිදු කරන ශ්‍රී ලංකා පොලිසියත් එක්ක ඒකාබද්ධව. ඉතින් අපි ඇත්තටම බලපු බස් රථ වලින් 95%කට වඩා ඩීසල් වලට භූමි තෙල් කලවම් කරනවා. ඒක රියදුරු කොන්දොස්තරවලුම පිළිගත්තා. සහ අපි බලපු බස් රථවල ඩිකියේ ඇත්තට මේ දැවැන්ත ප්‍රමාණයක් භූමි තෙල් සහිත ලොකු කෑන් ඒගොල්ලෝ දාගෙන යනවා. ඒවට අදාළ උපකරණ බට ඔක්කොම ටික අපි දැක්කා. ඉතින් ඒ නිසා අපිට හිතන විදිහට මේක මහා දැවැන්ත ජාතික විවසනයක් විදිහට අපි මේ දකින්නේ. නව රජයක් විදිහට වෙන්සලා ව්‍යාපෘති යටතේ අපි ඉලක්ක කරන්න මෙන්න මෙවැනි අර්බුදකාරී වාතාවරණ අපේ රටේ හැකියතාක් තුරන් කරන්න. ඉතින් මේකේ තියෙන සෞඛ්‍ය තර්ජනය, මේකේ තියෙන පරිසර හානිය අපිට කියන්න බැරි තරම් අතිවිශාලයි. ඒ නිසා ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධයෙන් දැවැන්ත තර්ජනයක් මේකේ තියෙනවා. සෞඛ්‍ය අනාරක්ෂිතභාවයක් තියෙනවා. දැවැන්ත පරිසර හානියක් තියෙනවා. ඒක නිසා මේක අපි උපරිම ඉවත් කරන්න තව උත්සාහ කරන. ඒ නිසා තමයි අපි අද දින මේ වැටලීම් සිදු කරමින් අපි උත්සාහ කරන්නේම මේ தত্ত্বය පැහැදිලි කරලා අවවාද කරලා නේද? මේ අපි අවවාද කරන වටයක් යන්නේ. ඊළඟ වටේ අපි හැබැයි දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට එළවෙනවා. නේද? රජයේ විදියට ප්‍රවාහන අධිකාරින් විදියට ප්‍රවාහන අමාත්‍යාංශ විදියට විශේෂයෙන්ම අමාත්‍යතුමාගේ උපදෙස් වලට අනුකූලව අපි දැඩි ක්‍රියාමාර්ග මෙතනින් එහාට ගන්නවා. මේ අපි පළවෙනි වටේ විදියට මේ ඇයට දැනුවත් කරමින් මේ පරීක්ෂණ කරමින් අපි යනවා. ඉතින් අපි මේ සෞඛ්‍ය තර්ජනය මේ අනාරක්ෂිත පරිසර හානිය අපේ රටෙන් තුරන් කරනවා. නියත වශයෙන්ම අපි ඉවත් කරනවා. එන්න. එතන එන්න. ඉතින් ගිහින් ලෙඩි පෑන් දීලා රාමන් මේ මොකටද ගෙනියනවා. දැන් අපි දැනුවත් කරගෙන යන අවසාන වටේ මේ. මහා ජනතාවට නේද අවහිරතාවයක් වෙන විදියට ප්‍රමාණ සේවාවක් කරනවා නම් අපේ වැඩක් නැහැ. නේද? එචා ඕගොල්ලෝ මගින් විදියට දැඩි විදියට විරුද්ධ වෙන්න මේකට. ඉතල ඕගොල්ලෝගේ ඒ අයිතිවාසිකම රැක ගන්න. අම්මට අමාරු නැද්ද ඒ සද්දේ? ඒක තමයි. අතවල ඉන්ධන ඩීසල් වෙනුවට භූමි තෙල් මිශ්‍ර කරනවා කියලා. හරිද? එහෙම එකක් බොක් කරලා තියෙනවා නම් අපි දැන් තාක්ෂණිකව බලනවා කොහොමද? ඒ බලන්න කලින් අපිට පොඩ්ඩක් කියන්න ඇත්තටම මේක වෙනවද කියලා. වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. හරිද? අපිට පොඩ්ඩක් පිටපස්ස අරලා වෙන්නම්කෝ. ඔය ගන්න බැරිද පුතේ? ඈ? මේ මොකද්ද කියන්නේ? පෙට්‍රල් කඩේට. අස්කල බට. අස්කල බට ගෙනියන්න බෑනේ බා. පෙට්‍රල් එකනේ බරපතල ප්‍රශ්නේ. බස් එකේ පෙට්‍රල් ගෙනියන්න කොහොමද? කඩේට. සම්පූර්ණව සම්පූර්ණ කියලා. ඈ පෙට්‍රල් පෙට්‍රල් තමයි. ඉතින් පෙට්‍රල් ගෙනියන්නත් බෑ. අල්ලලා දෙන්න. වර මිනිස්සු මරද හදන්න මේක. මණ්ඩිය වලට හරි පෙට්‍රල් ගෙනියන්නත් බෑනේ සරලව. පෙට්‍රල් ගැන බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. බස් එකක් යනවා. පෙට්‍රල් බස් මේ ප්‍රමාණය කරනවා. ඉන්ධන ප්‍රමාණය කරන්න එපා ඒකට. ගැටලුවක් නේ. පෙට්‍රල් ගෙනියන්න ඕන නම් ආයෙක වෙන ක්‍රමයකට හදා ගන්න ඕන. මගේ ප්‍රමාණය මේක තියෙන පොදු ප්‍රමාණය පෙට්‍රල් සහ නේද ඉන්ධන මේ වගේ ප්‍රමාණය කරන්න බෑ. මොකක් ඇක්සිඩන්ට් එකක් වුණා, ගින්නක් ඇතුණා ඔය වගේම ගන්න. මහ ජනතාවගේ අවශ්‍යතාවය නයි කරන්න මේ වැඩේ. නයි කරන්න මේපා ඒක කියන්නේ. ඒ වෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒක හරි. ගන්න ගන්න. ඔයගොල්ලෝ අත්‍තරම දාම්පුම් පාවිච්චි කරනවා. එහෙම නේද? එතකොට අපිට මේක නවත්ත ගන්න වෙනවා. මම හිතනවා ඕගොල්ලන්ට ඇත්තටම ලාභදායී වෙන්න පුළුවන් නේ. ලාභදායී පාවිච්චි කරන ඕගොල්ලෝ ලාභදායී වෙන්න පුළුවන්.
කොච්චර කාලයක් ඉඳන් පාවිච්චි කරනවද ඒක? කොච්චර කාලයක් ලාභට විශ්වාස කරනවද? අවුරුද්දක්. කොච්චර කොහොමද විශ්වාස කරන්නේ? දීසා කොච්චර ලාභ දෙන්නේ? එකට ගත්ත සම්පූර්ණ ලාභ දෙන්නවා. ඈ? එකට ආපහු. දැන් පිටිපස්සේ කැන්සල් කරනවද? ඈ? බලන්න කොච්චර. ඒ ඔයිල් ඔයිල් ගන්න අර බඩයක් තියෙනවා පිළිගත්තා දැන් කාවි පාටි වල නේ හරි හරි දාන්න ඒ හදලා මම අදී නදුනේ ඒක උඩ තියලා නෝ දාන්න දැන් කියලා ඒකමද ඒක වෙන හානියක් මොකද ගන්නවා විශාල හානියක් නෙමෙයි පරිසර හානියක් සෞඛ්‍යයට හානියක් ඒකවල ඒක දැන් නම් නවත්තන්න කොතරට කොතරක් කවලම් කරනවා වැඩිපුර ගන්න මේ ඔව් මේක වලට කොතරක් කවලම් කරනවා විහාන දවසට 60යි 20ක් භූමිදල කවලම් කරනවා ඈ ඒක දැන් මේ කොට දාන්න යන්නේ නැහැ නෑ ඒක දුමාත් ගන්නේ අවුරුද්දක් තිස්සේ ගහන්නේ මේක ඇත්තටම තේරුම් ගන්න එක ඉගෙන හානිය තේරුම් ගන්න මිනිස්සු සෞඛ්‍යයට අහිත කරයි නේද ඊට පස්සේ විශාල පරිසර හානියක් ඔයගොල්ලන්ට ලාභදායී වෙන්න පුළුවන් අපිට මේ ෆැමිලි එකෙන් නිසා අපි මේ අතරින් බලන්නේ නේද ඒක ලීටර 60කට ලීටර 20ක් ගන්නවා ඒක වහා මේක නෝර්මල් එකෙන් හරිය ඒක බීලකට පාර දරවත් කරන්න දැඩි දීති මේක යමාල් වලට යනවා හරි හරි නමුත් වෙන රූට් එකක් තියෙනවා දෙනවා කාර් එක ආටයි මොනවද මේ කෑකල් දෙන්නේ මොනවද ලාම් දෙල් දෙන්නේ මොකටද ලාම් දෙල් මෙච්චර තෝගයක් අඩේ තමයි අපිට ෆැමිලි එකක් ඇවිල්ලා තිනවා ඔයගොල්ලෝගේ බස් වලට ඩීසල් වලට ලාම් දෙල් එකට කන්දර කරනවා දැන් පැහැදිලි තහවුරු ගඩබන් කැන්ටින් එක ඒක ගඩබන් ලාම් දෙල් නේද මල්ලි ආදායම් නැහැ කියලා ලාම් දෙල් ගෙවුවා වෙන එක හදන්නවා ඔයාලා ආදායම මේ දැවැත්තා මේ වෙන බලා ගන්න මේ ලාම් මේකද දාන්නේ මේකෙන් දානවා කෑන් එකට දාලා මේ පැත්තෙන් එන තොල දානවා ළමයි කියන්නේ ලැබෙන්නේ අවසාන දැනුවත් හරිද එතකොට ඕගොල්ලෝට ලාභ තියනවා කියලා ඕගොල්ලෝ ලාභදායකත්වය වතනන් කරගෙන ලාම්සල් විශ්ල කරනවා කියන එකේ තේරුම මහා දැවැන්ත හානිය. හරිද? ඒක අපි ඇත්තටම අපි අලුතෙන් ආණ්ඩුවක් හදාගෙන අපි දැවැන්ත කැපකිරීම කරලා නේද? මේ ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ අපි මහා දැවැන්ත වැඩ පිළිවෙලක් අපේ රටේ ව්‍යාප්ත කරනකොට ඕගොල්ලෝගේ වැඩ පිළිවෙල බලන්න. නේ ලාභදායකත්වයේ වෙනුවෙන් ලාම්සල් විශ්ල කරනවා නම් බස් එකට ඒක වෙන පරිසර හානියට කවුදවත් කියන්නේ. ඒ රජයක් අපිට වක්කීමක් තියෙනවා. නේද? ඒක නිසා තමයි අපි මේ ෆැමිලිත් එක්ක මේ ඇවිල්ලා අතන බලන්නේ. ඒ නිසා එක දැවැන්ත පරිසර හානියක් ඒක විශාල සෞඛ්‍ය තර්ජනයක්. නේද? ඒතර ඔයා බස් එක යනවා කියන්නේ ඔයාටත් ඒක ඒ විදිහටම තියෙනවා. නේද? ඒක නිසා මේ පළවෙනි සහ අවසාන අවවාද කෙරෙහි විදිහට සලකන්න. ඒ නිසා නැවත මේ බස් වලට ඔයගොල්ලෝ ලාම්සල් විශ්ල කරනොත් අපි ඔයගොල්ලෝ රූට් ෆන්ඩ් එක කැන්සල් කරන්න හත්තරම ගේනවා. හරි. ඉතින් ඒ ගැන හැලකිලිමත් වෙන්න මේ මෙතන ගියාට සම්පූර්ණ මේ වැඩේ නවත්තන්න එහෙම නෙමෙයි උනොත් එහෙම අපි අත්තරම මේ බස් සම්බන්ධ වෙන්න මේ දේ අමා ගන්න ටිකක් දෙකක් නේ බස් වල රූට් එක සම්පූර්ණයෙන් කැන්සල් කරලා හරිද? හරි. අතු ගාලා දාන්න. ලාම්සල් විශ්ල කරනවා ලාම් ගන්න කියන්න ඕනේ වෙරද විතර වල ගන්න වාරසර එක බස් එක මෙట్ల සමහරව ගිහිල්ලා එනවා කලවම් කරනවා හරි නේ ගොඩ දාන්න නෑ ඔය අත කියන්නේ ඉස්සුදි පොඩක් ටිකක් විතර දෙන්නේ හරි එතකොට මේ පළවෙනි දෙන්න වටිනවා අපි නවත්ත ගන්න උත්සාහ කරනවා එහෙම එකක් වෙනවා නම් අපිට කියන්න එතකොට අපි සමීක්ෂණයට අනුව
නේද? අපි වොල්පොට් එක අරගෙන ඕගොල්ලෝ ප්‍රතිස් කියලා වැඩි නවත්තන්න මේ හදන්නේ. පළවෙනි වටේ මොකක්වත් වෙන්නේ නැහැ. ඒක හැබැයි ඊළඟ පාර දැඩි නීතිමය මාර්ගවලට යනවා. හරිද? එතකොට ඇත්තටම මේ වැඩේ කරනවා නේද? නෑ. මට පොඩ්ඩක් පිටපස්ස අපිට පොඩ්ඩක් වෙන්නත්. itu betul je. Kalau mati mati. Kalau tu real mega. Kalau mati. Hah? Kalau ඒක තියෙනවා. හරි පැහැදිලි. මෙහෙම ඇත්තටම දැන් ඔයගොල්ලෝ මේ වැඩේ කරනවා කියලා අපි දන්නවා. ඒ දන්නේ නිසා මේ අපි බලන්නේ. හරිද? ඒක නිසා මේ අපි අවවාද කිරීමට මේ යන්නේ. හරිද? ඒක ඇත්තට මේක තියෙනවනේ මේක ඔයා දන්නවා හෝ නැතව මේක ලාම්පෙන් තියෙනවා. මේක ලාම්පෙන් මිස්සිත අනිවාර්යයි. දෙකක් නෑ ඒක. රීදුන විදිහට ඔයා නොදැනෙන විදියක් නෑනේ. නේද? වාට අයිතිකරු ගහලා ගෙනත් දෙන්නේ නැහැ ඩීසල් ඔයානේ ගහන්නේ. මම අද උදේ සෙට් එක නෑ ඒක තමයි. මේක ලාම්පෙන් තියෙනවනේ මල්ලි. මේක කතා කරන්න දෙයක් නෑනේ මේක. මොනව කතා කරන්නේ? ඒ නිසා පළවෙනි සහ අවසාන වතාවට මේ උගුරට අවවාද කරන්නේ කිසිම හේතුවක් නිසා මෙතනින් එහාට ලාම්පෙල කරවම් කරන්න එපා. හරිද? හේතුව ඒකේ තියෙන විශාල මහානි දෙකයි ඕන ලාභදායකත්වයක් ඇති ඕන ලාභයක් ඇති ඒක හරි. හැබැයි මහා දැවෙන්ත පරිසර දූෂණය. විශාල සෞඛ්‍ය තරජනයක්. දැන් ඔයා රීදුරු විදිහට ඔයාටත් ඒකේ විදිහම තියෙනවා. ඒ හිතන්නේ. නේ පස්වල අයිතිකරුවෝ කියයි. නේ ලාම්පෙල් ටික දාලා දුවහන් කියලා 50%ක් හරි. ඔයගොල්ලෝ කරන්න එපා ඒක. ඒක ඔයා බස් එකේ දුවනවා කියලා කියන්නේ ඔයා දැවැන්ත සෞඛ්‍ය තරජනයකට ඉන්නේ. රීදුරෙක් විදිහට. ඒතර ඔයාගේ සෞඛ්‍යයට තරජනයක් කරගන්නත් එපා. මේ ධනින් මිනිසුන්ගේ සෞඛ්‍ය තරජනයක් කරන්නත් එපා. දැවැන්ත පරිසර හානියක් කරන්නත් එපා. ඒ නිසා මෙතනින් එහාට නවත්තන්න. ඊළඟ පාර අපි බලනකොට අහුනොත් නම් දැඩි ක්‍රියාමාර්ග වල යනවා. ඔයාලගේ අර බහර් කියන්නේ. අයිතිකරුට කියන්න පැහැදිලි කරලා කියන්නේ ඒක. එයාගේ නෝන මෙතන ඔයගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ ඔයා මේක ලාම්සෙල් නැහැ කියනවා. අවංක කතාව ඒක නෙමෙයි. මේ තනිකර ලාම්සෙල් භාගයකට වඩා මේක තියෙනවා. හරිම පැහැදිලි. කියමන් දෙන්න. හරි ඒ නිසා ඇත්තටම ඇත්ත වශයෙන්ම මේ වැඩේ කරුණාකර නවත්තන්න. මේක නවත්තන්න. මේකට අපි ක්‍රියාමාර්ග ගන්නවා ඊළඟ සැරේ නම් නේ. නේද? මේක 150ට වඩා මේක ලාම්සෙල් තියෙනවා. නේ? සාමාන්‍ය දැනුමෙන් අපේ කාරණා පිළිවෙල මේ වැඩේ නවත්තන්න දෙන්නේ. මොකද ඒක ඔයාට හානියක් කරගන්නත් එපා. ඔයා රීදුරකට වැඩිම මාරයක් මේ පැය ගන්න පස්සේ පොඩි ළමයි යන්නේ සර්. ඔව් පොඩි ළමයි යනවා නේද? කාන්තාව යනවා කවුරු කියන්නේ නේද? අපේ රටේ මහ ජනතාව. ඒ නිසා බොහොම පැහැදිලි වෙනවා. හරි? හරි පාගන්න. බලන්නේ මං මේ බස්සින් රීදුර අස්රාවෙන් අයින් වෙනවා. ඔක්කොනොත්. සෙට්වල තියෙනවද දැන් සර් ඒක? මම කනිෂ්ක මුදිත් ප්‍රසන්න මාර්ගස්ස ප්‍රවාහන අධිකාරිය උතුරු මැද පළාත සභාපති. ඔව් අතර අපි මේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය එකබද්ධව අපි මේ දිනවල බැටලීම් ටිකක් කරන මේ බස් රථවල විශේෂයෙන් බස් රථවල ඩීසල් වලට භූමි දෙල කලවම් කරනවා. එතකොට දැන් මේක දැඩි අර්බුදකාරී තත්ත්වය මේ පිළිබඳ පැමිණිල්ලක් මගින් විසින් කරනවා ප්‍රවාහන අමාත්‍යතුමාට. ප්‍රවාහනතුමාට කරන පැමිණිල්ල එක්ක ප්‍රවාහන කොමිසමෙන් ප්‍රවාහන අධිකාරීන්ට දැනුවත් කරන මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියන එක. ඒ අනුව තමයි අපි අද දින මම හිතන්නේ මේ බස් රථ පරීක්ෂාව සිදු කරන ශ්‍රී ලංකා පොලිසියත් එක්ක ඒකාබද්ධව. ඉතින් අපි ඇත්තටම බලපු බස් රථ වලින් 95%කට වඩා ඩීසල් වලට භූමි තෙල් කලවම් කරනවා. ඒක රියදුරු කොන්දොස්තර වලින්ම පිළිගත්තා. සහ අපි බලපු බස් රථවල ඩිකියේ ඇත්තට මේ දැවැන්ත ප්‍රමාණයක් භූමි තෙල් සහිත ලොකු කෑන් ඒගොල්ලෝ දාගෙන යනවා. ඒවට අදාළ උපකරණ බට ඔක්කොම ටික අපි දැක්කා. ඉතින් ඒ නිසා අපිට හිතන විදිහට මේක මහා දැවැන්ත ජාතික විවසනයක් විදිහට අපි මේ දකින්නේ. නව රජයක් විදිහට ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ අපි ඉලක්ක කරන්නේ මෙන්න මෙවැනි අර්බුදකාරී වාතාවරණ අපේ රටේ හැකියතාක් තුරන් කරන්න. ඉතින් මේකේ තියෙන සෞඛ්‍ය තර්ජනය, මේකේ තියෙන පරිසර හානිය අපිට කියන්න බැරි තරම් අතිවිශාලයි. ඒ නිසා ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධයෙන් දැවැන්ත තර්ජනයක් මේකේ තියෙනවා, සෞඛ්‍ය අනාරක්ෂිතභාවයක් තියෙනවා, දැවැන්ත පරිසර හානියක් තියෙනවා. ඒක නිසා මේක අපි උපරිම ඉවත් කරන්න තා උත්සාහ කරන. ඒ නිසා තමයි අපි අද දින මේ වැටලීම් සිදු කරමින් අපි උත්සාහ කරන්නේම මේ தত্ত্বය පැහැදිලි කරලා අවවාද කරලා
නේද? මේ අපි අවවාද කරන වටයක් යන්නේ. ඊළඟ වටේ අපි හැබැයි දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට එළවෙනවා. නේද? රජයේ විදියට ප්‍රවාහන අධිකාරියන් විදියට ප්‍රවාහන අමාත්‍යාංශ විදියට විශේෂයෙන්ම අමාත්‍යතුමාගේ උපදෙස් වලට අනුකූලව අපි දැඩි ක්‍රියාමාර්ග මෙතනින් එහාට ගන්නවා. මේ අපි පළවෙනි වටේ විදියට මේ අයට දැනුවත් කරමින් මේ පරීක්ෂණ කරමින් අපි යනවා. ඉතින් අපි මේ සෞඛ්‍ය තර්ජනය මේ අනාරක්ෂිත පරිසර හානිය අපේ රටෙන් තුරන් කරනවා. නියත වශයෙන්ම අපි ඉවත් කරනවා. පුතුයා නමයි තනතුරයි. මම කනිෂ්ක මුදිත් ප්‍රසන්න මාර්ගස්ස ප්‍රවාහන අධිකාරිය උතුරු මැද පළාත සභාපති. මේ දොරවල් ලොක්කරනේ මු ළඟ ඉන්නේ. ඔයා ළඟ ඉන්න වෙන්නේ කොහා හරි මෙතන. සමහරව දෙන්නේ කොහා හරි. කතාවත් දෙන්නේ කොහා හරි. ඔව්. හයියක් තියෙන මාර හයියක් තියෙන. මගේ ගන්න එපා ඉතින් තේරුම් ගන්න ගන්න අපි ගන්න ඔක්කොම දේවල්. අසයි නෙමෙයි මේ. ඔව්. ඇයි ඔයා මට ගන්න එපා කියන්නේ? එහෙම කියන්න බෑ වාට මට. ඔයා වීඩියෝ කරගන්න. ඔයාලත් වැඩි කරනවා. වීඩියෝ කරන්නේ නැද්ද ඔයා? එහෙම ප්‍රශ්නයක් නැහැ. එච්චරයි. මොකද වැඩි කරනවා කියලා මං කියන්නේ. එච්චරයි. මම ප්‍රශ්නයක් නෙවෙයි මෙතන උනේ. නෑ හරි ඒක තමයි මං ඔයාලට කිව්වේ. බවුට් ඔයලා බස් එක චෙක් කරන්න හදුවේ. හරි ඒකෙන් බේරෙන්න තමයි උබස්ස කරන් ගියේ. එච්චරයි. කවුරු හරි වැරද්දක් කරා වැරද්දෙන් බේරෙන්න මොකක් හරි පියවරක් ගන්නවානේ. එච්චරයි. මම කෝල් කරලා කිව්වා ලාම්ට චෙක් කරන්න කිව්වා. බස් එක ගන්න ඉවරයි. ඌ හංගෝ ගියා. සංගාවේ මෝඩ තමයි. එනවා මොකද නෑ. ඉන්නේ කොහොමද? ආ වීඩියෝ කරන්න මාත් ප්‍රශ්නයක් නෑ. මාවත් එක්ක නරක වීඩියෝ. හලෝ. ඔයා බස් ස්ටෑන්ඩ් එකෙන් ගන්න අවුලක් නෑ. වෙච්ච දේ වෙලා ඉවරයි. පොඩ්ඩක් එන්න සභාපතිතුමා නේද හරි හරි. එනවද? අපි ඒ බස් සභාවත්ම කතා කරේ. කීයද තේරුම් ගන්න නැහැ නේ උඹලා. හරි හරි. මං සභාපතිතුමාට කියන්නම්. මෙහෙම චෙක් කරන්න ආව මම උට බස් එක ගන්න කිව්වා. ඉවරයි. මම හැංගුවා. වැරද්ද අපේ. වීඩියෝ වැඩ වැරදි කරන කට්ටිය ඉන්නේ බං මොනවද බං මේවා වැරදිද බං? අපි ගහන්නේ ගාමිද අපි විතරනේ මුළු ලංකාවෙන් භාගයක් ගහනවා නවත්තන්න අපි කැමතියි. ඉවරයි. මේවා මේ අදිනේ පොඩ්ඩක් වැරද්දක් කරා කියලා. ඔව්. හරි මං ගහන්න මං තව චුට්ටින් ගන්න. තව සද්දේ මෙතන. මේ හේසරට බැලලා මේ අපට වීඩියෝ කරන්න එපාලු. වීඩියෝ කරන්න එපාලු. ඔව්. නෑ නෑ සත්‍ය දැම්මස රෙකෝඩ් කරා ඔක්කොම. මට වීඩියෝ කරන්න එපාලු. ඔයා කවුද මෙතන වීඩියෝ කරන්න? ඔයා මොනවද කරන්නේ? මම ජර්නලිස්ට් කෙනෙක්. නෑ නෑ නෑ. ඔයා මට කිව්වේ නැති කියන්නේ. මේ සභාපතිතුමා කතා කරපාන. හරිද? වරද නම් වරද පිළිගන්නේ. මේ රියදුරාට ඇයි මොකද කෙල්ලන් දාන්නේ? නවත්තන්න කියලා කිව්වා නේද? කීපාරක් කිව්වා. මුම් මොනවද ගහලා ඉන්නේ කියලා බලපන් ඉස්සල්ලා. දැන් පොලිසිය පස්සට දුවලා පොලිසියක් දානවා මේ අපේ වටේ දුවනවා. මේ නෙමෙයි. කීපාරක් කිව්වද ඔබ? නවත්තන්න ඉතින් ගහද්දි මේ ආවේ. නෑ මේ දෙන්න මම. ලයිසන් ගන්න බෑ. නෑ නෑ නවත්තන්න නෑ ඔයා පුතුමාට විසිල් ගහුවම. නවත්තන්න කිව්ව නැත්තේ. මේ පැත්තෙන් දාලා ඉවරලා මොකටද අනිත් පැත්තට දාලා ආයා. ඔක්කොම ඊළඟට මෙයා පුවනේ යන්න එපා මේ ටර්න් එක ගන්න එපා කිව්වරලා. හවුද ගන්න යන්න එපා. ටර්න් එක ගන්න එපා ඊට පස්සේ ගන්න කියලා. ඊට මම දැන් බය කොට මෝට නවත්තන්න කිව්වා මූ නවත්තන්න ඕනේ. ඒක හරි ඒක එතකොට පිළිගන්න ඕනේ මම මෙයාට කිව්වා ටර්න් එක යන්න එපා දැන් නවත්තන්න. ඔබ කිව්වොත් එතන නවත්තන්න. පොලිසියෙන් කෝ නවත්තන්නේ නැහැ. අපි නවත්තනවා. ඉතින් මට කීපාරක් කිව්වද පොලිසිය? විසිල් ගහුවා හුන්නේ. බලලාස මේ බැලලෝ කොහොම කරන්නේ? මෝට නවත්තන්න කිව්වේ නැද්ද? එන්නේ නතරට කිව්වා සර්. සර්ට් එකම ඉදි කිව්වේ සර්. සර්ට් එක විදිහට කිව්වා සර්. කිව්වා එළිය ඇතුලේ මේ ඇවිල්ලා කියහම කොට මේ ඇතුලේ කිව්වා. ඊට පස්සේ එළියේ කො මේ ට්‍රැෆික් එකේ හරි හරි මහත්තයා මෙයා නවත්තන්න කියලා මෙයාට දඩකොල එන විස්තරන මාත් ඒකට ඉවරයි. නෑ නෑ මේ අහපන්කෝ නවත්තපු මගුලක් දඩකොලයක් නෙමෙයි මේක සරලව ගන්න එපා ඔය අයිති. නෑ මම එහෙම ගන්නෙ හරි සරලව ගන්න එපා. මම මෙයාට කිව්වා මෙහෙම සීන් එකක් තියෙනවා බස් එක අයින් කරන්න කියලා. එච්චරයි. නෑ නෑ එයාගේ කතාව ඔයාගේ කතාව අපිට වැඩක් නෑ නෙරුවන්. නේද? පොලිස් නිලධාරියෙක් සහ ප්‍රවාහන අධිකාරියෙන් කිව්වම බස් එක මෙහෙම නවත්තන්න කියලා හේතුවක්. මෙයාට දඩයක් ඒක හේතුවක්. එයාට දඩේ දෙන්න කියලා අපි තීරණය කරන්න. ඒක ඔයා නෙමෙයි තීරණය කරන්න ඕනේ. මම මෙයාට කිව්වා සෙල්ලම් දාන්න එපා. මිනිස්සුත් එක්ක මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් දාන්න එපා ඔයගොල්ලෝ. ඒක වහම නවත්ත ගන්න ඉස්සෙල්ලා. අර මොකද පොලිස් පොතේ කියන්න ඕනද ඔයාට බස් එක නවත්තන්න. අයවා. ඒයි. අර ඔය වැරද්දවා කියන්නේ බස් එකට නැගලා බස් එක අයිනේ මෙහෙටද කරලා නවත්තලා එන්නේ කොහොම ඊට වඩා මොකක් හරි කියන්න ඕනද? නෑ එතන බ්ලොක්
ඒකද ඔබ කියේ එළියට. ගහක් මෙහෙම යනවා. නැති ලගේ. පොඩි දේ දාගෙන අපි බලක පස්ස කොහොමද? පැය ගන්න. මේක ටික අරින්න. නැත්තා. මේ සුදු ජීවිතයක් සෙල්ලම් දාන්න බෑ. මේ කලින් මේක අරන් මෙන්න මේක ගන්න හදිතම. ගන්න බලන්න එරිට මොනවද මේ තියෙන්නේ? බූලින් තියෙන්නේ. මොනවද බූලි වල තියෙන්නේ? බූලි වල නම් මොකද නැහැ ඉක්මන තියෙන්නේ. මේ ගහන්න මොනවද? මේ බස් එක ඔයා නේද රංග ගන්නව කැන්ටි එළියට වගේ. ඔයාගේ බස් එකේ. ඔතන බෑන අපි බලන්න. මේ ඩීසල්ද? මේවා තියන්නේ. මේ ඩීසල්ද? අපි තෙල් ගහපුවා තමයි. පේනවද? තෙල් ගහපුවා. කොහෙටද ගහුවේ? එනිනාසේ කියලා දානවා තෙල් ලාම්ප එක තමයි දුවන්නේ. දැන් මං අහන්නේ ඔයා කොච්චර ලාම්තෙල් ගහනද? සම්පූර්ණ ලාම්තෙල් දෙදුවන්නේ? නෑ ලිවිසලු. හොඳයි බොහොම හොඳයි. ඔයා දන්නවද මේකෙන් ඔයාගේ සෞඛ්‍යයට තියෙන තරජන රියදුරා විදියට? ඈ? දන්නවද? නේද? ඔයා තව අවුරුදු 2-3ක් ඇද්ද ඔයා මැරලා යනවා. මෙන්න. තේරෙනවද? ඔයා අවුරුදු 3-4ක් ඇද්ද ඔයා මැරලා යනවා. ඒක දන්නවද ඔයා? ඈ මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිළිබඳ තරජනයක්. නේ දෙවන්ත පරිසර හානියක් මිනිස්සු මැරෙනවනේ මේකෙන්. නේ අයිත කවුරු නෙමෙයි කවුරුකවත් ඔයාට මොලේ තියෙන්නේ මේ. නේ අපි දන්නේ නැන්නේ මෙයා. නේ? පේනවද වැඩේ ඔන්න? ඒකට මොලේ තියෙන්නේ. සුළු දෙයක් නෙමෙයි රුවන්. එහෙම ලොකු ටෝක් දෙන්න එපා. එහෙම නිකන් සුරංගනා කතා කියන්න එපා. තේරුණාද? එහෙනම් ඔයා ඔහොම කියනවා නම් මම මේ පැත්තෙන් කරන්න ඕන ඔක්කොම ටික. නෑ එහෙම නෙවෙයි. නෑ මම ඔයාගේ පර්මිට් නවත්තනවා එච්චරයි. ඔයා ලංකාව ඔක්කොම දුරන කියලා මට කියනවා නම් මම ඒකට චෙක් කරන්න ඕනේ. ලංකාවේ නෙමෙයි මේ මිනිස්සු මැරෙනවා මේකෙන්. මේක මේ දැවැන්ත තරජන මේ තියෙන්නේ. ඔයා දන්නවද මේකෙන් හැදෙන්නේ මොකද? ඔය ඩීසල් වලට බූපිතර කලවම් කරා. ඈ? ඒතකොට ඔයාගේ උත්තරේ ඕකද? ඈ බා. උත්තරේ ඕකද දෙන්න ඕන. ඕක නෙමෙයි දෙන්න ඕන. හරි. යා වලගින්න. යා නැත්නම් යා. ආ. මේ කාලේ කර මේ භූමික දෙන්නේ. එනවා. බලන්න ගන්න. ඉතින් ඒකට දැන් බලන්න. අල්ලේ. අද බලන්න. ඉස්සල්ලාම මෙතන මැරෙන්නේ. ඒක සරල එකක් කියලා හිතනවා. ඈ මිනිස්සුන්ගේ ජීවිතයක් එක්ක නවුන සෙල්ලම් කරනවා. ඕගොල්ලෝ ජීවිත වටන්න නැතුව නේද? ඈ ඔව් එන්න. ඔක්කොම දානවා මේකට ඩීසල් ලාම්ප මේක අරලා කියන්න වත්තප්පට දැනගන්න. ලාම්ප 30යි ඩීසල් 40යි. ඔයා කොච්චරද දානවා? භාගයට භාගයක් දානවා. ඈ මේවා ගන්න මේගොල්ලෝ. භාගයට භාගයක් දානවා. එතකොට එතනින් පැත්තේ වෙන එක දන්නවද ඔය? ඉස්සෙල්ලාම ඔය දෙන්න මැරෙනවා. ඊට පස්සේ අපිත් මැරෙනවා මේ යන මිනිස්සු ඔක්කොම මැරෙනවා. අක්කාලේ මැරලා නැහැ. අක්කාලේ මැරෙන්නේ. ඔයගොල්ලෝගේ අයිතිකරු කියයි. නේද? ඔයා භාගයට භාගයක් දානවා. මෙයා ඔයා හොටල් දානවා.
ඒකේ කොච්චර තියන්නේ? රාම්දෙල් දෙවි ඉඳලා. මාරු. හොඳ නේද මිස්සන? ගන්න මේ අපේ මණ්ඩල. අදින්නේවත් නැහැ. අම්මෝ. මේක ගහන්න ජීවිතේ මං ගහන්නේ නම් හෙඩ් එක චෙක් කරන්න හෙඩ් එකේ අනිවාර්යෙන් මූවර් තියෙනවා. ඒක තියෙනවා. ඔයගොල්ලෝ අපිට මහත්තයා කම්ප්ලේන්ට් කරා ඔය ප්‍රශ්නෙට. අපි ඔක්කොම එක සෙට් එකේ හෙඩ් එකේ. ඊට පස්සේ අපි ඔක කම්ප්ලේන්ට් එකක් කරා. මොකද ඇත්තටම මේ ගඳ එනවා මොකක් හරි කවුරුවත් දාපම කන්නේ කරම ලාමුදල් ගඳ එන්නේ. ඊට පස්සේ කිව්වා මේ ඉස්සල්ලා මොකද තෙල් වගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් නැහැ. වෙන්න බෑනේ ඉස්සලා පළවෙනි. හෙඩ් එකෙන් මොකද කිව්ව ඔයගොල්ලෝ? හෙඩ් එකෙන් කිව්වා ඉස්සල්ලා හොම් ප්‍රශ්නයක් ආවා. මේ ඊට පස්සේ කවුද ඇවිල්ලා චෙක් කරලා හිටන් කිව්වා. ප්‍රශ්නයක් යන මොකද්ද? ඔය ලාමුදල් සරාප් එක. ඔව් හෙඩ් එකෙන් එහෙම හෙඩ් එකෙන් එහෙම කිව්වා. මොකද්ද කිව්වේ? මේ එහෙම ලාමුදල් ගඳ ආවා කියලා ගොඩක් කට්ටියන් කම්ප්ලේන්ට් ආවා. ඔව්. මම පැහැදිලිව මම කිව්වා මේ මම බෝතල් වලට අරන් චෙක් කරා. පල්ගොස්සන්ගේ සෙට් එක නෙවෙයි කැපිටල් IOC එක නෙවෙයි ඕගෙන්. එතකොට අනිත් ඒවා ආකාරයට හොඳට තියෙනවා. අරක පොඩ්ඩක් පාටෙන් වෙනසකුත් තියෙනවා. ඊළඟට දැන් ඊළඟ කොහොමද මේ සෙල් සංස්ථාවේ එක්කෙනෙක් කවුරු හරි ගිහිල්ලා. ගිහිල්ලා යාලා චෙක් කරලා මේ දැන් පස්සෙන් නැහැ අයියෝ. අපි ඊට ටික කාලයක් ගෙනුවෙත් නැහැ. මියුසික් සෙට් එකේ තමයි ඒ සෙට් එක. ඔව්. ඒකයි. ඈ ඒක ඔක ඉතින් අර කතන්දරේ කියනවා. ඔය එක සෙට් එකේ ඔය හවුස් අරක්කම්. ඒකත් පොඩ්ඩක් ඒ සෙට් එක ටෙක් කරලා බලන්න කියලා මොකද දෙනවා කියලා මොකක් හරි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ සෙට් එකේ පොඩි ප්‍රශ්නයක් ඉස්සලා තිබ්බා. ඇත්තටම කවුරු හරි ඔයගොල්ලෝ ඒ සෙට් එක ටික් කරවන්න ඔය වැඩක් කරනවා හරි. මල්ලි චිට්ටය දෙනවා චිට්ටය. ගිල බිල දෙනවනේ. දන්නේ රිසිට් එක. ඕන ෆිල්ම් එක කැමරාව බලන්න පුළුවන් සර් අපි ඊට වෙලාව 9:05 හරියට මම කියන්න ඉරදා. ඒක තියෙනවා. තියෙනවනේ. අද තමයි අපි ආවිත් ගාව පළවෙනි දවසේ.